කමිදුට ඊළඟ තරගයේ අවස්ථාව හිමි වෙයිද? ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඊයේ දිනේදී IPL තරගාවලියේ 19 වෙනි තරගය පැවැත්වුණා. ඒ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම හා සන්රයිසර්ස් හයිඩ්‍රබාද් කණ්ඩායම් අතර. මේ තරගය කඩලු 7කින් ජය ගන්නට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා. ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නවා සන්රයිසර්ස් හයිඩ්‍රබාද් කණ්ඩායමේ අපේ ක්‍රීඩකයෝ දෙන්නෙක් ක්‍රීඩා කරනවා. ඒ තමයි ඉෂාන් මාලිංග සහ කමිදු මෙන්ඩිස්. මේ තරගයේ ඉෂාන් මාලිංගට අවස්ථාවක් අහිමි වුණත් මේ තරගයේදී කමිදු මෙන්ඩිස්ට අවස්ථාවක් හිමි වුණා. නමුත් කමිදුට ක්‍රීඩා කරන්න හම්බුණාට කමිදුට සාර්ථක වෙන්නට ඊයේ අවස්ථාවක් ලැබුණේ නැහැ. කමිදු පන්දු 5කින් ලකුණු 1ක් පමණයි ලබා ගත්තේ. ඔහු යවූ පන්දු වාරෙත් ඔහුට එරෙහිව ලකුණු 12ක් ලබා ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා. එම නිසා ඔහුට ලබා දුන්නේත් එක් පන්දු වාරයක් පමණයි. ඊයේ දිනේ ඔහු අසාර්ථක වුණත් මම හිතනවා ඊළඟ තරගයේ ඔහුට අවස්ථාවක් හිමි වෙයි කියලා. මොකද ඔහුගේ පළවෙනි තරගයේ ලකුණු 27ක් හා පන්දු වාරයක් තුල කඩුල්ලක් දාගෙන ලකුණු 4ක් පමණයි ලබා දුන්නේ. ඉතින් මේ වගේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඕගොල්ලන්ට දැනගන්න ඕන නම් අපිව දැන්ම subscribe කරන්න. මතක ඇඳුව notification ලබා ගැනීමට bell icon එක click කරලා තියාගන්න.